ලොකු සිහිනයක් සහිත කුඩා මෝටර් රථය. කාර්යබහුල ස්පීඩ් නගරයේ සියලුම මෝටර් රථ ධාවන ශූරයන් වීමට සිහින මැව්වා. ඒ අතර රිකෝ නම් කුඩා රතු පැහැති මෝටර් රථයක්ද විය. ඔහු වේගවත්ම හෝ බලවත්ම මෝටර් රථයක් නෙමේ. නමුත් ඔහුට විශාල සිහිනයක් තිබුණා. ඒ තමයි නගරයේ විශාලතම තරඟය ජයග්‍රහණය කිරීම. දිනක් නගරයේ වේගවත්ම මෝටර් රථ ඇතුළත් තරඟයක් වන මහා අකුණු තරඟය නිවේදනය කරා. අනික් අය ඔහුට සිනාසුනත් රිකෝ ඇතුළුවීමට තීරණය කළා. ඔබට අවස්ථාවක් නෑ, එක අහංකාර ක්‍රීඩා මෝටර් රථයක් කිව්වා. නමුත් රිකෝ අත්තරියේ නෑ. තරඟයට යන අතරමගදී රිකෝ වැරදි හැරීමක් ගෙන වීල් ටවුන් නම් කුඩා අමතක වූ ගම්මානයකට ගියා. එහිදී ඔහුට පැරණි මෝටර් රථ කිහිපයක් හමු වුණා. ඒවා මන්දගාමී නමුත් බුද්ධිමත්. ඔවුන්ගෙන් එක් අයෙකු වූ බ්‍රූනෝ නම් පැරණි ඇදගෙන යන ට්‍රක් රථයක් ඔහුට කිව්වා. වේගය සියල්ල නොවේ. ඔබව පාලනය කර ගැනීමට, මාර්ගයට සවන් දීමට සහ අන් අයට ගරු කිරීමට ඉගෙන ගත යුතුය. මුලදී රිකෝට අතාරියන්න ඕන වුණා. නමුත් කාලයත් සමග ඔහු ඔවුන් සමග පුහුණු වීම ආරම්භ කළා. ඔහු වඩා හොඳින් හැරවීමට, නියම වේලාවට තිරිංග දැමීමට සහ සියල්ලටම වඩා තමා ගැන විශ්වාස කරන්න ඉගෙන ගත්තා. අවසානයේ තරඟී දිනය පැමිණි විට රිකෝ තරඟයේ අතරතුර ජයග්‍රහණය ගැන පමණක් සිතීම වෙනුවට ඔහු ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව තරඟ කරා. අවසානයේ ප්‍රතිවාදී මෝටර් රථවලින් එකක් ධාවනපතී නිවතට යන බව ඔහු දැක්කා. හැමෝම තරඟී ඉදිරියට ගියා. නමුත් රිකෝ උදව් කරන්න නතර වුණා. ඒ නිසා ඔහුට කාලය අහිමි වෙන්න වුණා. නමුත් ඔහුගේ යාළුවාට උදව් කරා. හැමෝම ඔහුට ගෞරව කළා. යාළුවාට උදව් කරපු නිසා. අද කාටුන් එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. නැවත අලුත් කාටුන් එකකින් හමුවෙමු. සුබ දවසක්.